පොසත ජ්‍යොතිෂ සේවය සමග රැඳී සිටින නිරන්තරයෙන් අපේ නාලිකාවත් සමග තම තමන්ගේ අදහස් උදහස් හුවමාරු කරගන්න සියලුම ප්‍රේක්ෂකයින්ට අද අපි අදහස් කරනවා 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදායින් පස්සේ මේ ග්‍රහ මණ්ඩලේ පුංචිම ග්‍රහය වශයෙන් හඳුන්වන ඥානකාරක බුධ ග්‍රහයා තමන්ටම අයිති ලග්නයක් වෙන කන්‍යා රාශියේ උච්ච බලයෙන් යුතුව ගමන් කරනවා. හැබැයි ඒ ගමන් කරන්නේ තමා සමග සමීපයෙන්ම ඉන්න රවි ග්‍රහයට අයිති උත්තරපල් නැකතේ. උත්තරපල් නැකතේ දෙවෙනි පාදයේ ගමන් කරන්නේ. දැන් මෙතනදී ඔබට සාකච්ඡා කරද්දී කියන්න වෙන කාරණයක් තමයි මේ බුධ ග්‍රහයා බුද්ධියට අධිපති ග්‍රහයා වගේම හරිම මේ අර නිර්ලෝභී ගුණය නැති ග්‍රහයි. ඒ කියන්නේ හරි ලෝභකමක් තියෙනවා. එතන මේ ලෝභකම කිව්වහම බොහෝ අය හිතන්න පුළුවන් මේ ලෝභකම තියෙන්නේ සල්ලි වලට. මුදල්නේ මූලික වෙන්නේ හැම දෙයකටම නැහැ. මේ ලෝභකම හැම දෙයකටම බලපවත්වනවා. කාලය වැය කරන්න ලෝභ වෙනවා. ශ්‍රමය වැය කරන්න ලෝභ වෙනවා. මුදල් වැය කරන්න ලෝභ වෙනවා. කෑම බීම වලට ලෝභ වෙනවා. ඉතින් මේ ලෝභ වීම කොයිතරම් හොඳද කියන එක තමයි ගණනය කරන්න වෙන්නේ. ඒ නිසා මේ ග්‍රහයා දැන් ඇත්ත වශයෙන්ම හොඳට වෙහෙස මහන්සියලා වැඩ කරලා කටයුතු කරන්න ඕන වෘත්තියක යෙදලා ඉන්න කෙනෙක් තමන්ගේ ශ්‍රමය වැය කරන්න ලෝභ වෙනවා කියන්නේ කම්මැලි වෙනවා මහන්සි මේ උදාසීන වෙනවා කියන්නේ ඒක තමන්ට ලොකු අගතිගාමී දෙයක් සිද්ධ වෙන තියෙන ඉඩක්. අනිත් පැත්තෙන් බලන විට කාලය අද කරන්න බෑ මේක හිට කරනවා මේක පස්සේ කරනවා. ඒතර කාලෙ ගිහිල්ලා තමන් දන්නේම නැතුව ඒ වැඩේ එක්ස්පයර් වෙලා. දින පැනලා. තමන්ට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න තිබිච්ච අවස්ථාව නැති වෙලා. අනිත් පැත්තෙන් මුදල් කියන්නේ ඒ අවශ්‍ය වෙලාවට දැන් අපි හිතමු බිලක් ගෙවන්න තියෙනවා නම් ඒ බිල්පත ගෙව්වේ නැත්තම් ඒ નિયમિત කාල සීමාවේ ලයිට් බිල ගෙව්වේ නැත්තම් ලයිට් කපලා දානවනේ. අන්න ඒ වගේ මේ වගේ කියන්නේ මේ අර උදාසීන අර අනවශ්‍ය විදිහේ ලෝභකමක් ගන්න ගතිය මේ බුධගේ තියෙන නිසා අපි සාකච්ඡා කරලා බලමු බුධ ග්‍රහයා අන් අයගේ සංයෝගයකින් තොරව යම් භාවයක ගමන් කරද්දී කොහොමද මේ බලපෑම ඇති වෙන්නේ කියලා. මිථුන ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ඔබගේ ලග්න අධිපති ග්‍රහයා බුධ මේ කේන්දරයේ සිව්වෙනි භාවයේ උච්ච බලයෙන් ගමන් කරද්දී ඔබට මොන වගේ සුබ ඵලයක් දෙයිද අසුබ ඵලයක් දෙයිද කියන එක අද සාකච්ඡා කරමු. ඇත්ත වශයෙන්ම මේ බුධ ග්‍රහයා සිව්වැන්නේ ගමන් කරද්දී මේ බලපෑම ඇති වෙන්නේ ඒ සිව්වෙනි භාවයට අදාළ කරුණු කාරණාවලට. සිව්වැන්නේ නිවේදනය කරනවා තමන්ගේ සිතුවිලි, මව්පාර්ශවයේ ඥාති හිත මිත්‍රාදීන් ඊට අමතරව තමන්ගේ දැනුම භාවිතා කරලා කරන දේවල්, කතාවෙන් ජයග්‍රහණ කිරීම එවැනි වැදගත් දේවල් ගණනාවක් මෙතනින් නිවේදනය කරනවා. එතකොට මේ මිථුන ලග්නේ නම් ලග්නාධිපති මේ බුධ ග්‍රහය. මේ බුධ ග්‍රහය සිව්වැන්නේ ගමන් කරන්නේ උච්ච බලයෙන්. ඒ කියන්නේ යහපත් ආකාරයට. සුභවාදී විදිහට තමයි ගමන් කරන්නේ. එහෙමනම් ඔබ මෙතෙක් කල පටන් අරගෙන ඒවා අතරමඟ නතර කරලා ඔහේ උදාසීන විදිහට හිටියනම් අන්න එවැනි දේවල් වලට දැන් අත ගහලා ඒව නැවත ආරම්භ කළොත් ඒවට ආරම්භ කිරීමට මේ අවස්ථාව සුදුසු නිසා ඒ වගේ නිසි වාසිදායක ප්‍රයෝජනවත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් යම් කිසි කෙනෙක් මොනාහරි ශාස්ත්‍රීය පරිශ්‍රණයක් ආරම්භ කරලා ඒක පැත්තකින් තියලා ඔහේ උදාසීනව හිටියානම් මේ කාලේ වකවානෝ ඊටාම වැදගත් වෙනවා ඒ කටයුත්ත නැවත ආරම්භ කරලා ඉදිරියට ගෙන යාමට. ඊට අමතරව බලද්දි මොකද ටිකක් අර ලෝභීගත කියන්නේ ලෝභකමත් වැඩි ග්‍රහයෙක් නිසා ඔබ කාලය වුණත් පරිස්සමෙන් වැඩ කරන නිසා මේ කාල සීමාව ඇතුළත ඔබ කුමක් හරි ව්‍යාපාර කටයුත්තක් එහෙම නැත්නම් තමන්ගේ රැකියාවේ දියුණුවට ගැළපෙන තරඟ විභාග වගේ දෙයකට මුහුණ දෙන්න අදහස් කරලා තියෙනවා නම්
අන්න ඒ අර ඉතුරු කරගන්න කාලය ඒ වෙනුවෙන් යොදවලා ඒ තමන්ගේ ශ්‍රමය ඒ වෙනුවෙන් කැප කරලා කටයුතු කිරීමෙන් නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙලාවක්. ඒ කියන්නේ අපි හිතමු තමන්ට උසස් වීමක් ලැබෙන්න තියෙනවා. ඒ උසස් වීම වෙනුවෙන් යම්කිසි විභාගයක් කරන්න තියෙනවා. ඒ විභාගෙ නොකර ඉන්නවා. දැන් මේ කාලවකවානුව ඇවිල්ලා තියෙනවා. මේ කාලවකවානුවේදී ඉදිරිපත් වෙලා ඒක ඔබ ඊටාම සාර්ථකව මුහුණ දුන්නොත් ඒකේ හරි ප්‍රතිඵලයේ සාර්ථක ප්‍රතිඵලය ලබාගෙන ඔබට ඒ උසස් වීම වෙනුවෙන් කටයුතු කරන්න අවස්ථාව හිමි කරන වෙලාවක්. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුත්ත. ඊළඟට වැවිලි කර්මාන්තයක්. අනිත් එක පවුලේ තම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් සමග තමන්ගේ පවුල ඇතුලේ තියෙන කිසියම් අර්බුදකාරී තත්ත්වයන් දීපල වස්තුව පිළිබඳව ඉඩකඩම් පිළිබඳව ඒ වගේ යම් කිසි ගැටුම්කාරී තත්ත්වයක් මෙතෙක් කල් තිබුණා නම් මෙන්න මේ වෙලාවේ බුද්ධිය මෙහෙवला තමන්ගේ දැනුම භාවිතා කරලා තමාට වඩා ඉහළ මට්ටම් වල ඉන්න දැන උගත් අයගේ උපදේශනයක් ලබාගෙන ඒවා සාමකාමී ලෙස විසඳා ගැනීමට මේ කාලවකවානුව ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මිථුන ලග්නයෙන් උත්පත්ති ලබාපු අය අර බුද්ධිය භාවිතා කරලා තමන්ගේ කියන තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීමට මේ අවස්ථාව යොදා ගන්නවා නම් ඒකේ හරි ප්‍රතිඵලය ඔබට ලබා ගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි පවුලේ කටයුතු පවුලේ සාමය රැක ගැනීමට තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් සමග සුහදශීලීව කටයුතු කිරීමට ඊළඟට රැකියා ස්ථානයේ හෝ වේවා ව්‍යාපාරික ස්ථානයේ හෝ වේවා ඒ අය සමග ගැටුමකින් තොරව හොඳ මානසික බැඳීමකින් වැඩ කිරීමට මේ කාලවකවානුව කෙටි කාලයක් වුණත් වැදගත් වෙන නිසා ඒ පදනම ඔබ සකස් කර ගන්නවා නම් ඔබට පැහැදිලි අනාගතයක් නිර්මාණය කරගන්න මේ බුධ ග්‍රහයා මිථුන ලග්න හිමියන්ගේ කේන්දරයේ සිව්වෙනි භාවයේ ගෝචර වෙලා මේ ආරම්භ කරපු ගමන ඊටා වැදගත් වෙනවයි කියලා අවසාන වශයෙන් පැහැදිලි කරන්න පුළුවන්. අද දවසේ අපි සාකච්ඡා කළේ ග්‍රහ මණ්ඩලයේ පුංචිම ග්‍රහය වශයෙන් හැඳින්නුවත් බුද්ධියට අධිපති. හැබැයි බුද්ධියට අධිපතිකම වගේම තමන්ගේ තියෙන අර නිර්ලෝභී ගුණයෙන් ඈත් වෙලා ඊටාම ලෝභ විදිහට කටයුතු කරන බුධ ග්‍රහයාගේ හැසිරීම සාකච්ඡා කළේ. කියන්නේ තමන්ටම අයිති කන්‍යා ලග්නයේ උච්ච බලයෙන් ගමන් කිරීම ආරම්භ කළා සැප්තැම්බර් මාසේ 7 වෙනිදාන් පස්සේ. ඒ ආරම්භයත් එක්ක තම තමන්ගේ ලග්නවල මේ බුධගේ හැසිරීම තමන්ගේ කේන්ද්‍රයට අනුව අයිති වෙන භාවය තුලින් නිවේදනය කරන්නා වූ කරුණු කාරණාවලට මොන වගේ බලපෑමක් ඇති වෙනවද කියන එකයි අද දවසේ අපි සාකච්ඡා කළේ. මෙතනදී ඔබට පැහැදිලි කරන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා. තමන්ගේ උත්පත්ති කේන්දරයේ මොන විදිහටද මේ බුධ ග්‍රහය පිහිටලා ඉන්නේ. ඒ බුධ ඇත්ත වශයෙන්ම එම රාශියේ කන්‍යා රාශියේම උච්ච වෙලා උත්පත්ති ලැබූ කෙනෙක් නම් ඔබට අයහපතක් වෙන්න තියෙන ඉඩ පහසුකම් හුඟක් අඩුයි. අනිත් පැත්තෙන් බලද්දී මේ බුධ ග්‍රහයා නීච බලයෙන් නම් ඉන්නේ. අන්න එතනදී යම් ආකාරයේ තමාට සාධාරණ නොවන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාඩුවක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ටිකක් Tamanට හිතට දුක හිතෙන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් මේ බුධ ග්‍රහයාගේ හැසිරීම Tamanට එල්ල වෙන්නේ කොහොමද කියන එක නිවැරදි විදිහටම හඳුනා ගන්න නම් ඔබගේ උත්පත්ති කේන්දරයේ බුධගේ පිහිටීම, ඒ බුධට ලැබෙන ග්‍රහ දෘෂ්ටි, එතකොට ඒ ග්‍රහයෙන් ගමන් කරන නැකත් පාද, ඒ වගේ ගණනාවක් අධ්‍යයනය කරලා තමයි නිවැරදිම තීරණයකට එන්න පුළුවන්. අනිත් පැත්තෙන් දැන් ගෙවන දසාව, ඒ මහා දසාව, අතුරු දසාව, යෝගිනී දසාව, ඊටත් අමතරව ඔබගේ 22 වෙනි දේරකාණාධිපති කවුද? 64 වෙනි නවාංශකාධිපති කවුද? අන්න එවැනි කරුණු කාරණා ගණනාවක් අධ්‍යයනය කරලා තීරණයකට එනවා නම් බුධගේ උච්ච වීම කොහොමද කියනක තීරණය කරගන්න පුළුවන් වෙයි.